නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ති ඉමස්මින් කායේ ලෝමා. පින්වතුනි, මැදින්පුර පසළොස්වක පොහොය දවසේ භාවනාව තුළින් ආධ්‍යාත්මය දියුණු කරගන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ පින්වන්ත ඔබට භාවනා කමටහනක් විදිහට අපි කියලා දෙන්නේ දෙතිස් කුණප කොට්ටාසයන් මුල් කරගෙන සිද්ධ කරන පිළිකුල් භාවනාව පිළිබඳව. මේ පිළිකුල් භාවනාව කායගත සතිය කියලත් හඳුන්වනවා. ද්වත්තිංසාකාරය කියලත් හඳුන්වනවා. කොට්ටාස භාවනාව කියලත් හඳුන්වනවා. මේ ශරීරය ඇසුරු කරගෙන පවතින කෙස්ලොම් ආදී කොට ඇති කුණප කොට්ටාස 32 අරමුණු කරලා කයේ පිළිකුල මෙනෙහි කරමින් සිදු කරන භාවනාව තමයි පිළිකුල් භාවනාව විදිහට හඳුන්වන්නේ. මේ භාවනාව සිද්ධ කරනකොට අප විසින් දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි වර්ණ වශයෙන් මේ කුණප කොට්ටාස හඳුනා ගන්න ඕනේ. සටහන් වශයෙන් කුණප කොටස් හඳුනා ගන්නට ඕනේ. දිසා වශයෙන් අපේ ශරීරයේ නාභියෙන් උඩ දිසාවේද, නාභියෙන් යට දිසාවේද, මේ කුමන දිසාවේද මේ කුණප කොට්ටාසය පිහිටලා තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඊළඟට පිහිටලා තියෙන තැන මොන වගේ අවකාශයක් තුලද පිහිටලා තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. පරිච්ඡේද වශයෙන් කියනවා සීමා වෙලා තියෙන්නේ මොන ප්‍රදේශවලද කියන එක අපි දැනගන්න ඕනේ. ඒ පිළිබඳව දැනගෙන තමයි අපි මේ පිළිකුල් භාවනාව පුරුදු කරන්න ඕනේ. ඒ පිළිකුල් භාවනා වාරයේ භාවනාව ආරම්භ කරනකොට අපි පළමුව මේ කුණප කොට්ටාස 32 අනුලෝමව මෙනෙහි කරනවා. කෙස්වල පටන් මුත්තන් දක්වා අනුපිළිවෙලින් අපි මෙනෙහි කරනවා. ඊළඟට මුත්තන් කියන තැන ඉඳලා කේසා දක්වා ප්‍රතිලෝමව අපි මෙනෙහි කරනවා. ඉන් අනතුරු අපි තච පංචකය අරගන්නවා. කේසා ලෝමා නකා දන්තා තචෝ කියන කුණප කොට්ටාසයෙන් ඉවර වෙන කොටස් 5ට තමයි කියන්නේ තච පංචකය කියලා. ඒ තච පංචකය අනුලෝමවත් මෙනෙහි කරනවා, ප්‍රතිලෝමවත් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඉන්න අනතුරුව අද දවසේ අපි භාවනාව සිද්ධ කරන කුණප කොට්ටාසයට යනවා. අත්ති ඉමස්මින් කායේ ලෝමා කියන මෙන්න මේ පාඨය තමයි
අද අපට වැදගත් වෙන්නේ. මේ ශරීරයේ රෝම කූප නම් කුණප කොට්ටාසයක් පවතිනවා. ලෝම කියලා හඳුන්වන්නේ රෝම කූපවලට. වර්ණ වශයෙන් මේ රෝම කූප කළු මිශ්‍ර දුඹුරු පැහැති වර්ණයෙන් යුක්තයි. සටහන් වශයෙන් අග නැමී ගියපු තල මුල් බඳු සටහනින් යුක්තයි. දිසා වශයෙන් මේ රෝම කෝප නාභියෙන් උඩ දිසාවෙත් නාභියෙන් යට දිසාවෙත් යන උඩ යට දෙදිසාවෙම පිහිටලා තියෙනවා. පිහිටි තැන් විදිහට හඳුන්වන්නේ කෙස් පිහිටි තැන් අතුල් පතුල් හැර සිරුර වසා සිටි සම මත තමයි මේ රෝම කෝප පිහිටලා තියෙන්නේ. සීමා වෙලා තියෙන්නේ ශරීරයේ වෙලා සිටි සමේ ලේන්ඩි තුඩක් වැනි මුල් තලයකිනුත් ඉහලින් ආකාශයනුත් අවට තව නොයෙක් ආකාරයේ රෝම කූපවලිනුත් සීමා වෙලා තියෙනවා. ඒ විදිහට අපි ඒ රෝම කූප වර්ණ වශයෙන් සටහන් වශයෙන් දිසා වශයෙන් පිහිටි තැන් වශයෙන් සීමා වීම වශයෙන් හඳුනාගන්න ඕනේ. ඒ හඳුනාගෙන තමයි මේ රෝම කූප වර්ණ වශයෙන්ුත් පිළිකුල් සටහන් වශයෙන්ුත් පිළිකුල් ගන්ධ වශයෙන්ුත් පිළිකුල් ආශ්‍රිතව තැවරුණු දේවලිනුත් පිළිකුල් පිහිටි තැන් වශයෙන්ුත් පිළිකුල් කියලා රෝම කූප පිළිකුල් රෝම කූප පිළිකුල් රෝම කූප පිළිකුල් කියලා මොහොතක් මෙනෙහි කරලා රෝම කියන ප්‍රඥප්තිය අපි අයින් කරලා පිළිකුල පමණක් මෙනෙහි කරනවා. එසේ පිළිකුල පමණක් මෙනෙහි කරනකොට මේ සමස්ත ශරීරය පුරාම පවතින රූපස්කන්ධය පිළිබඳව පිළිකුලක් අපි තුල ගොඩනගෙනවා. එසේ මේ භාවනාව තුල හොඳට අපේ හිත සමාධිමත් වුණාම අනතුරුව අපි විදර්ශනාවට යොමු වෙනවා. පින්වතුනි, දැන් අපි භාවනාව ආරම්භ කරනවා. පහසු ආකාරයෙන් තැම්පත් වෙන්න. වම් අත්ල මත දකුණු අත්ල තබා ගන්න. ශරීරයේ ඍජුව පවත්වා ගන්න. හිස කෙලින් තබා ගන්න. හැමදෙනාම දැස් පියාගෙන හිසේ පටන් දෙපතුල දක්වා මේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. මගේ කය සැහැල්ලුයි. මගේ කය සැහැල්ලුයි. මගේ කය සැහැල්ලුයි. කය ඇසුරු කරගෙන පවතින මගේ සිත සැහැල්ලුයි. මගේ සිත සැහැල්ලුයි. මගේ සිත සැහැල්ලුයි. හොඳට හිතින් මේ කය අරමුණු කරලා නානාවිද අරමුණු වල ගමන් කරන සිත අපි මේ බඹයක් පමණ වූ ශරීරයේ පිහිටවා ගමු. හිස, නළල, දැස, නාසය, මුඛය, නිකට ගෙල, උරහිස, පපු ප්‍රදේශය, උදරය, ඉන ප්‍රදේශය,
කලවා ප්‍රදේශය, දනහිස ප්‍රදේශය, කෙන්ඩා ප්‍රදේශය, පාදයේ පිටිපතුල, පාදයේ යටිපතුලාදී වශයෙන් හිසේ පටන් දෙපතුල දක්වා හොඳට මේ කයෙහි මොහොතක් සිහිය පිහිටවමු. මා සමාදන්ව ගත් සීලය මුලින් මැදින් අගින් තැනින් තැනින් පළුදු නොවුණු නිසා මගේ සීලය පිරිසිදුවේ, මගේ සීලය පිරිසිදුවේ, මගේ සීලය පිරිසිදුවේ. මගේ සීලය සීල විසුද්ධිය පිණිස වේවා. මගේ සීලය සීල පාරමිතාව පිණිස වේවා. මගේ සීලය නිවන් පිණිස වේවා. භගවන්තං බන්ති ජීවිතං පරිත්‍යාජාමි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේට මම මගේ ජීවිතය පූජා කරනවා, පූජා වේවා. ဒုတိယံ පි බන්තේ ජීවිතං පරිත්‍යාජාමි. දෙවනුවද ඔබ වහන්සේට මම මගේ ජීවිතය පූජා කරනවා, පූජා වේවා. තතියම් පි බන්තේ ජීවිතං පරිත්‍යාජාමි. තෙවනුවද ඔබ වහන්සේට මම මගේ ජීවිතය පූජා කරනවා, පූජා වේවා. බන්තේ සංසාර වට්ට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨානං යාචාමි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, සංසාර වට දුකෙන් නික්ම යන්ට මට සුදුසු කමටහනක් වදාරන සේක්වා, සුදුසු කමටහනක් වදාරන සේක්වා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ලොව පහළ වී වදාළ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහිද, මාගේ දෙමාපිය ගුරුවර වැඩිහිටි උතුමන් කෙරෙහිද, කය වචනය සිත යන තුන්දොරින් සිදුවුණු සියලු දෝෂවලට මට සමාවන සේක්වා, මට සමාවන සේක්වා, මට සමාවන සේක්වා. මාගේ සාන්තිනායක වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හේයින් අරහන් නම් වනසේක. අරහං අරහං අරහං. මම වෛර නැත්තෙක් වෙමි. මාමින් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. මම වෛර නැත්තෙක් වෙමි. මාමින් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. මම වෛර නැත්තෙක් වෙමි. මාමින් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. ගතවන හැම මොහොතකම ගඟදියක් නොනැවතී ගලන්නාසේ, පායන හිරු අවරට යන්නාසේ, සුපිපුුණු සුවඳ මල් පරවන්නාසේ, පැසුණු පල නටුවෙන් ගිලිහෙන්නාසේ, ආයුස ගෙවිලා, කර්ම ශක්තිය ගෙවිලා, ආයුස කර්ම දෙකම ගෙවිලා, ආයු කර්ම දෙකම ශේෂව තිබියදී බාහිරින් එන උපද්‍රවයක් ප්‍රත්‍ය කරගෙන ජීවිතය මරණය කරා ලං වෙනවා. ජීවිතය අනියතයි,
මරණය නියතයි. ජීවිතය අස්ථිරයි. මරණය ස්ථිරයි. මරණය 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 නවදොරකින් ඕජාව වැගිරෙන දෙතිස් කුණප කොට්ටාසයකින් දුර්ගන්ධය හමන මේ ශරීරය නම් මහා අසුභයකි. අසුභයි අසුභයි අසුභයි. මගේ මේ භාවනා මනසිකාරය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුණු සතර මාර්ග ඥාන සතර ඵල ඥාන අමා මහ නිවනින් සැනසීම පිණිස වේවා. කේසා ලෝමා නකා දන්තා තතු මන්සං නහාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මුත්තං ලසිකා සිංගානිකා කේලෝ වසා අස්සු මේදෝ සේදෝ ලෝහිතං පුබ්බෝ සෙම්හං පිත්තං මත්තලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං පිහකං කිලෝමකං යකනං හදයං වක්ඛං අට්ටි මිඤ්ඤා අට්ටි නහාරු මන්සං තතෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තතෝ තතෝ දන්තා නඛා ලෝමා
කේසා කේසා ලෝමා නඛා දන්තා තතෝ තතෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තතෝ තතෝ දන්තා නඛා ලෝමා කේසා අත්ති ඉමස්මින් කායේ ලෝමා මේ කයෙහි රෝම කූපනම් කුණප කොට්ටාසයක් පවතිනවා. වර්ණ වශයෙන් රෝම කූප කළු මිශ්‍ර දුඹුරු පැහැති වර්ණයෙන් යුක්තයි. සටහන් වශයෙන් අග නැමී ගිය තල මුල් බඳු සටහනින් යුක්තයි. දිසා වශයෙන් නාභියෙන් උඩ දිසාවෙත් නාභියෙන් යට දිසාවෙත් යන උඩ යට දෙදිසාවේම පිහිටලා තියෙනවා. කෙස් පිහිටි තැන් අතුල් පතුල් හැර සිරුර වසා සිටි සම මත රෝම කූප පිහිටලා තියෙනවා. ශරීරයේ වෙලා සිටි සමේ ලේන්ඩි තුඩක් වැනි මුල් තලයකින්ද ඉහළින් ආකාශයෙන්ද අවට තවත් රෝම කූපවලින්ද පිරිසිඳිලා තියෙනවා. සීමා වෙලා තියෙනවා. වර්ණ වශයෙන් රෝම කූප කළු මිශ්‍ර දුඹුරු පැහැති වර්ණයෙන් යුක්තයි. සටහන් වශයෙන් රෝම කූප අග නැමී ගිය තල මුල් බඳු සටහනින් යුක්තයි. දිසා වශයෙන් නාභියෙන් උඩ දිසාවෙත් නාභියෙන් යට දිසාවෙත් යන උඩ යට දෙදිසාවෙම පිහිටලා තියෙනවා. අවකාශ වශයෙන් කෙස් පිහිටි තැන් අතුල් පතුල් හැර සිරුර වසා සිටි සම මත පිහිටලා තියෙනවා. සීමාවීම් වශයෙන් ශරීරයේ වෙලා සිටි සමේ ලේන්ඩි තුඩක් වැනි මුල් තලයකින්ද ඉහළින් ආකාශයෙන්ද අවට තවත් රෝම කූපවලින්ද පිරිසිඳී පවතිනවා. මේ කයෙහි රෝම කූප වර්ණ වශයෙන් පිළිකුල් සටහන් වශයෙන් පිළිකුල් ගන්ධ වශයෙන් පිළිකුල් ආශ්‍රිතව තැවරුණු දේවල් නිසා පිළිකුල් පිහිටි තැන් වශයෙන් පිළිකුල්. මේ කයේ රෝම කූප වර්ණ වශයෙන් පිළිකුල් සටහන් වශයෙන් පිළිකුල් ගන්ධ වශයෙන් පිළිකුල් ආශ්‍රිතව තැවරුණු දේවල් නිසා පිළිකුල්
පිහිටි තැන් වශයෙන් පිළිකුල්. මේ කයෙහි රෝම කූප වර්ණ වශයෙන් පිළිකුල්. සටහන් වශයෙන් පිළිකුල්. ගන්ධ වශයෙන් පිළිකුල්. ආශ්‍රිතව තැවරුණු දේවල් නිසා පිළිකුල්. පිහිටි තැන් වශයෙන් පිළිකුල්. රෝම කූප 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 පිළිකුල්. 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 මේ කයෙහි රෝම කූප පඨවි ධාතු අධික රූප කොටසක්. ඒ පඨවි ධාතුව සමග වෙන් කළ නොහැකිසේ ආපෝ ධාතුව පවතිනවා. තේජෝ ධාතුව පවතිනවා. වායෝ ධාතුව පවතිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතු නිසා හටගත් වර්ණ ගන්ධ රස ඕජා රූප කලාප පවතිනවා. මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ ගන්ධ රස ඕජා රූප කලාප සමූහය රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධය දැනගත් ස්වභාවය විඥානස්කන්ධයයි. රූපස්කන්ධය හඳුනාගත් ස්වභාවය සංඥා ස්කන්ධයයි. මේ පිළිකුල් භාවනාවේදී ගොඩනැගුණු සැප වේදනාව වේදනා ස්කන්ධයයි. ඒ සමග ගොඩනැගුණු අවශේෂ චෛතසික
සංස්කාර ස්කන්ධයයි. මේ පිළිකුල් භාවනා මනසිකාරයේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධයක් හටගත්තා. මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය රූප ධර්මයි. වේදනා සංඥා සංස්කාර විඥාන ධර්ම නාම ධර්මයි. මේ භාවනා මනසිකාරයේදී පරමාර්ථ වශයෙන් රූප ධර්මත් නාම ධර්මත් සකස් වුණා. මේ නාම රූප ධර්ම පරමාර්ථ ධර්මයි. නාම රූප සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. නාම රූප නිස්සත්තයි, නිජීවී, පරමාර්ථයි. අතීත නාම රූපත් සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. අනාගත නාම රූපත් සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. වර්තමාන නාම රූපත් සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. ආධ්‍යාත්මික නාම රූපත් සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. බාහිර නාම රූපත් සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. නාම රූප නිස්සත්තයි, නිජීවී, පරමාර්ථයි. මේ නාම රූප ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. නාම රූප ධර්ම ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර නිතර පෙළුණු බැවින්, බිය උපදවන බැවින්, බියට කාරණා වන බැවින්, දුකට හේතු වන බැවින් දුක්ඛයි. නාම රූප ධර්ම හරවත් බවක් නැති නිසා, අසාර නිසාර නිසා අනාත්මයි. නාම රූප අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අතීත නාම රූපත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනාගත නාම රූපත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වර්තමාන නාම රූපත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ආධ්‍යාත්මික නාම රූපත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. බාහිර නාම රූපත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ සියලු නාම රූප අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම, ආහාර ප්‍රත්‍ය කරගෙන පෙර නොතිබීම හේතුවකින් හටගත්තා. අතීත නාම රූපත් හේතුවකින් හටගත්තේ. අනාගත නාම රූපත් හේතුවකින් හටගන්නේ. වර්තමාන නාම රූපත් හේතුවකින් හටගන්නේ. ආධ්‍යාත්මික නාම රූපත් හේතුවකින් හටගන්නේ.
බාහිර නාම රූපත් හේතුවකින් හටගන්නේ. ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප හේතුවකින් හටගන්නේ. සියලු නාම රූප හේතුවකින් හටගන්නවා. ඒ නාම රූප හැර සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ හට ගැනීමක් නෑ. හේතුවකින් හටගත්ත නාම රූප බිඳෙනවා. ඒ නාම රූපවල බිඳීමක් හැර බිඳෙන සත්වයෙක් පුද්ගලයෙක් නෑ. නාම රූප හේතුවකින් හටගත්තා. හේතු නිරෝධයෙන් බිඳිලා යනවා. නාම රූප හටගන්නවා බිඳෙනවා. සියලු නාම රූප බිඳෙනවා. නාම රූප විදර්ශනා කළ විදර්ශනා චිත්තයත් බිඳෙනවා. නාම රූප බිඳෙනවා. නාම රූප විදර්ශනා කළ විදර්ශනා චිත්තයත් බිඳෙනවා. අතීතයේත් බිඳුනේ නාම රූප, අනාගතයේත් බිඳෙන්නේ නාම රූප, වර්තමානයේත් බිඳෙන්නේ නාම රූප, ආධ්‍යාත්මිකව බිඳෙන්නෙත් නාම රූප, බාහිරව බිඳෙන්නෙත් නාම රූප. ආධ්‍යාත්මික බාහිර සියලු ආකාරවලින්ම බිඳෙන්නේ නාම රූප. නාම රූප බිඳීමක් විනා මැරෙන උපදින මැරෙන සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ. නාම රූපම බිඳුනා. සියලු නාම රූප බිඳෙනවා. මේ බිඳෙන නාම රූප ධර්ම අනර්ථකාරී. අතීත නාම රූපත් අනර්ථකාරී, අනාගත නාම රූපත් අනර්ථකාරී, වර්තමාන නාම රූපත් අනර්ථකාරී, ආධ්‍යාත්මික නාම රූපත් අනර්ථකාරී, බාහිර නාම රූපත් අනර්ථකාරී. ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප අනර්ථකාරී. මේ නාම රූප ධර්ම සර්පයින් බහුල තුඹසක්සේ අනර්ථකාරී. වගවලසුන් බහුල වනාන්තරයක්සේ අනර්ථකාරී. රකුසන් බහුල ගුහාවක්සේ අනර්ථකාරී. කිඹුලන් බහුල ගංගාවක්සේ අනර්ථකාරී. ගිනි අඟුරු වලක්සේ අනර්ථකාරී. ගිනිගත් නගරයක්සේ අනර්ථකාරී. යුද පිටියක් සොහොන් බිමක්සේ අනර්ථකාරී. පාලුගයක්සේ අනර්ථකාරී. සියලු නාම රූප අනර්ථකාරී. සියලු අනර්ථකාරී නාම රූප දෝෂ සහිතයි. සියලු නාම රූප බිඳෙනවා. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර. ආධ්‍යාත්මික වූද බාහිර වූද සියලු නාම රූප දෝෂ සහිතයි. බත් සැලියක පෙන බිඳෙන්නාසේ වේගයෙන් බිඳෙනවා. රත් වූ කබලක අබ පුපුරන්නාසේ නාම රූප වේගයෙන් බිඳෙනවා. වසිනා කල බිම ඇති වෙන දිය බුබුලු වේගයෙන් බිඳෙන්නාසේ නාම රූප බිඳෙනවා. නැවැත්මක් නැතිව නාම රූප බිඳෙනවා. ඒ නාම රූපයන්ගේ බිඳීම නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවා. ඒක කිසිවෙකුටත් නතර කළ නොහැකි නාම රූපවල පැවැත්ම නපුරක්. නාම රූපවල ඉපදීම නපුරක්.
නාම රූප ඇති තැන අසරණයි. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප දෝෂ සහිතයි. ඒ දෝෂ සහිත හැම කාලයකටම අයිති ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූප සතුටක් නෑ කලකිරීමටම හේතු වෙනවා. භවත්‍රය පුරාම පවතින නාම රූප ධර්මවල සතුටක් නෑ කලකිරීමටම හේතු වෙනවා. පක්ෂියෙකුට වනය මිස රන් කූඩුවක විසීම සතුටක් නැත්තාසේ භවත්‍රය පුරාම පවතින නාම රූප සතුටක් නෑ කලකිරෙන්නම හේතු වෙනවා. මත්ස්‍යයෙකුට දියමිස ගොඩ සතුටක් නැත්තාසේ භවත්‍රය පුරාම පවතින නාම රූපවල සතුටක් නෑ කලකිරීමටම හේතු වෙනවා. නගර වැසියන්ට නගරය මිස වනය සතුටක් නැත්තාසේ භවත්‍රය පුරාම පවතින නාම රූප සතුටක් නෑ කලකිරීමටම හේතු වෙනවා. මේ කලකිරීමට හේතු වෙන නාම රූපයන්ගෙන් නිදහස් වීම හැර සසර දුකින් මිදීමක් සිද්ධ වෙන්නේ නෑ. මේ නාම රූපයන්ගෙන් නිදහස් වීමම සුවදායකයි. අතීත නාම රූපයන්ගෙන් නිදහස් වීම සුවදායක වුණා. අනාගත නාම රූපයන්ගෙන් නිදහස් වීම සුවදායකයි. වර්තමාන නාම රූපයන්ගෙන් නිදහස් වීමත් සුවදායකයි. ආධ්‍යාත්මික නාම රූපයන්ගෙන් නිදහස් වීමත් සුවදායකයි. බාහිර නාම රූපයන්ගෙන් නිදහස් වීමත් සුවදායකයි. ආධ්‍යාත්මික බාහිර සියලු නාම රූපයන්ගෙන් නිදහස් වීම සුවදායකයි. කූඩුවකට හසු වුණු පක්ෂියෙකුට ඉන් මිදීම සැපසේ සංස්කාරයන්ගෙන් මිදීමම සුවදායකයි. බන්ධනයට හසු වූ මුවකුට ඉන් මිදීම සැපසේ සංස්කාරයන්ගෙන් මිදීමම සුවදායකයි. කෙමකට හසු වූ මත්ස්‍යයෙකුට ඉන් මිදීම සැපසේ සංස්කාරයන්ගෙන් මිදීමම සුවදායකයි. සර්පයෙකුට හසු වූ මැඩියෙකුට ඉන් මිදීම සැපසේ නාම රූප ස්කන්ධ සංස්කාරයන්ගෙන් මිදීමම සුවදායකයි. නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. 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 අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.
සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු